ස්තුතියි සොයිරිය. මීළඟට සභාව ආමන්ත්‍රණය කිරීමට මේ ඇරයුම කොළඹ විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨාධිපති විද්‍යාජෝති මහාචාර්ය වජිර දිසානායක මැතිතුමනි ඔබතුමන්ටයි. அடுத்ததாக உரை நிகழ்த்துவதற்காக கொழும்பு பல்கலைக்கழக மருத்துவ பீட பீடாதிபதி வித்யாஜோதி பேராசிரியர் வஜிர HW திசாநாயக்க அவர்களை அழைக்கிறோம். සිසුරයන්ගේ දෙමාපියනි පවුලේ ඥාතීනි විශේෂ ආරාධිත අමුත්තනි ශිෂ්‍ය නායකයිනි ශිෂ්‍ය ශිෂ්‍යාවනි අනිකුත් ආරාධිත අමුත්තනි මම වෛද්‍ය පීඨයේ පීඩාධිපති වශයෙන් අලගලය ආමන්ත්‍රණය කරන අවසාන වතාව මෙයයි. මම පීඨාධිපති වශයෙන් සේවය කළා තියෙනවා දැන් අවුරුදු 5ක් මාරක් විතර. ඉතින් මේ වසර තුලදී 2022 සිට සෑම වසරකම තිබුච්ච අරගල සමරුමට මට සහභාගී වෙලා ඔබ සියලු දෙනා ආමන්ත්‍රණය කිරීමට අවස්ථාව උදා වුණා. ඉතින් මම ඒ කාලේ ඉඳන්ම ඒ ආමන්ත්‍රණය කරන්නට පටන් ගත්ත කාලේ ඉඳන්ම මම ප්‍රකාශ කර කාරණය තමයි අපගේ නිදහස් අධ්‍යාපනයට තියෙන ප්‍රධානම අභියෝගය ඉස්සරහට අපගේ ඒ නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලබන අය මේ රට වෙනුවෙන් කොච්චර කැපවීමකින් වැඩ කරනවාද කියන එක තමයි කියලා. ඉතින් එයට උදාහරණය අපිට දැන් හැමදෙනාටම පෙනෙන්න තියෙනවා ඒ කැපවීම නැහැ කියන එක. ඒක අවිවාදයෙන් අපි සියලු දෙනාම දන්න දෙයක්. මමයි ඩොක්ටර් ගිෂාන්තයි අපි ඒ දවස්වල ෆැකල්ටි එකේ එකම කාලේ ඔහු මගේ ගමේ මම හැබැයි ගමේ හැදුනේ නැහැ. හැබැයි ගිෂාන්ත මට දැන් ටිකට ඉස්සෙල්ලා කිව්වේ OPD එකට එන හැම වෛද්‍ය ශිෂ්‍යයන්ගෙන් ඇහුවොත් එහෙම වැඩි කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම කණ්ඩායමකින් දෙතුන් දෙනෙක්ට ඇර අනිත් අය කියන්නේ රට ඇතර දාලා යනවා කියලා. ඉතින් වෛද්‍ය සේවා නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභය අද ලබන්නේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ අනෙකුත් රටවල් කියන එක අවිවාදයෙන් අපිට පිළිගන්නට වෙලා තියෙන අවස්ථාවක්. මීට පැය කීපයකට ඉස්සෙල්ලා මම අපගේ පීඨයේ ආචාර්යවරුන් බඳවා ගැනීමේ ඉන්ටර්විව්ස් කීපයකට සහභාගී වුණා. එහිදී අපි දැන් අහන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඔබලා ලංකාවට ඉඳලා වැඩ කරන්න මේ කමිට්මන්ට් එක දෙනවද කියන එක. ඉතින් අපිට පෙනෙන එකම කමිට්මන්ට් එක තමයි අපිට හම්බ වෙන එකම උත්තරය තමයි මම පවුලේ එකම දරුවා මට දෙමව්පියා දාලා යන්න බෑ. ඉතින් එකම දරුවෝ ඉන්න වයෝවෘද්ධ දෙමව්පියන් ඉන්න අය විතරයි රටේ ඉන්න දැන් කමිට්මන්ට් එකක් දක්වන්නේ. ඉතින් එයත් ඊටාම චැලෙන්ජ් එකක්. ඒ වගේම අපි බලන්න ඕනේ අපි වෛද්‍ය ශාස්ත්‍රයේ සිටින අය වශයෙන් බලන්න ඕනේ අපේ රටේ දැන් අපි අර ඉංග්‍රීසියෙන් කියනවා ඩෙමෝග්‍රැෆික් ට්‍රාන්සිෂන් එකකට යනවා. දැන් අපේ රටේ ළමයි මේ ජනගහනයෙන් 5න් 1ක් අවුරුදු 60ට වඩා වැඩිමහල් උදවිය. තව අවුරුදු 10ක් යනකොට ඒකට 4න් 1ක් බවට පත් වෙනවා. ඉතින් එතකොට ඒ කියන්නේ වැඩිමහල් උදවියගෙන් එක්කෙනෙක් ඉන්නකොට උන් බලාගන්න ඉතුරු වෙන්නේ 3 දෙනයි. ඉතින් අපේ මේ මහලු ජනතාව බලාගන්නේ කවුද කියන එකත් ඊටාම බැරෑරුම් ප්‍රශ්නයක් වෙනවා ඉස්සරහට. ඔබ දන්නවා කොවිඩ් එකට ඉස්සෙල්ලා අපගේ රටේ ජනගහනයෙන් සාමාන්‍යයෙන් වසරකට දරුවන් 3,60,000ක් බිහි වෙනවා. ගිය අවුරුද්දේ බිහි වුණේ දරුවන් 2,40,000යි. ඒ කියන්නේ 3න් 1ක් රටේ ජනගහන ඒ කියන්නේ අලුතෙන් දරුවන් බිහි වෙන එක නැති වෙලා ගිහිල්ලා.
ඒ කියන්නේ තව අවුරුදු 5ක් යනකොට දැන් මේක පටන් ගත්තේ 2023 24 වගේ කාලෙදී. ඒ කියන්නේ තව අවුරුදු 5ක් යනකොට 2028 29 වෙනකොට පළවෙනි වසරට ඇතුළත් වෙන දරුවන්ගේ සංඛ්‍යාව 1,20,000කින් අඩු වෙනවා. ඒ කියන්නේ ඔබට හිතන්න පුළුවන් මේ රටේ පාසල් කීයක් වැහිලා යනවද කියන දේ. ඉතින් ඒක තව අවුරුදු 10ක් යනකොට 15ක් යනකොට විශ්වවිද්‍යාල වලටත් බලපෑමක් ඇති වෙනවා. ඉතින් අපි දැන් අපගේ සාරධර්ම අපගේ වැලියුස් එක් අරගලයක් කරන්න ඕන කාලයකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපගේ කැපවීමක් නැත්තම් නිදහස් අධ්‍යාපනයෙන් ලබන ප්‍රතිලාභ ලබාගෙන රට වෙනුවෙන් වැඩ කරන්න සුද්දෝ ඇවිල්ලා මේ රට හදන්නේ නැහැ. ඒක මම හැමතිස්සම පැහැදිලිවම කියන දෙයක් තමයි. අපි අපේ රට හැදුවේ නැත්තම් සුද්දෝ ඇවිල්ලා මේ රට හදන්නේ නැහැ. ඔවුන් මේ රට සූරාකා යනවා විතරයි. අපේ පීඨය බැලුවත් අපිට ලැබෙන ප්‍රතිපාදන වලින් මට මේ වසර 5 තුල වැඩිම කාලයක් තුල ලැබුණේ ප්‍රතිපාදන එකම ප්‍රතිපාදන ලැබුණේ පීඨයේ පඩි නඩි ගෙවීමට පමණයි. අනිත් සියලු ප්‍රතිපාදන මම දන්නවා මගේ මෙඩිකල් ස්ටුඩන්ට්ස් යුනියන් එකත් එක්ක මම නිතරම කතා කරන නිසා මම ඒගොල්ලන්ටත් කියලා තියෙනවා සියලුම ප්‍රතිපාදන අපගේ විදේශ ශිෂ්‍යයන්ගෙන් එන ආදායමෙන් තමයි සියලුම අනිත් දේවල් කරන්නේ. කැලිකසල අයින් කරන එකේ ඉඳලා ලයිට් ගෙවන එකේ ඉඳලා වතුර ගෙවන එකේ ඉඳලා ටෙලිෆෝන් ගෙවන එකේ ඉඳලා ඉන්ටර්නෙට් ගෙවන එකේ ඉඳලා ඒ සියලුම ප්‍රතිපාදන ලැබෙන්නේ විදේශ ශිෂ්‍යයන්ගෙන් ලැබෙන ආදායමෙන්. ඉතින් අපිට මේ පිළිබඳ ඉතාම ලොකු කතිකාවතක් ඇති කරගන්න අවස්ථාවක් අවශ්‍ය කාලයක් මේක. මොකද අපේ රටට ලංකාවට තිබිච්ච ප්‍රධානම දායාදය අපේ තිබ්බ සම්පත තමයි මානව සම්පත. හැබැයි මානව සම්පත අපි නිෂ්පාදනය කරන වේගයෙන් හෝ ඊට වඩා වේගයෙන් රටින් ගිලිහලා යනවා නම් එය ඊටම බැරෑරුම් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් අපි දන්න අනිත් කාරණය තමයි ප්‍රොෆෙෂනල්ස්ලා වෛද්‍යවරුන් අනිකුත් වෘත්තිකයන් රට හැර ගියාම ඔවුන් රටට නැවත වරක් විදේශ මුදල් එවන්නේ නැහැ. ඔවුන් ඒ මුදල් ඒ රටවල් වලම ආයෝජනය කළා ඔවුන් එහි දියුණු වෙනවා විතරයි. අපේ රටට විදේශ විනිමය එවන්නේ මැද පෙරදිගේ ඉන්න ගෘහ සේවිකාවන් සහ අනිකුත් සේවකයන් පමණයි. ඒගොල්ලන්ගෙන් තමයි එන්නේ. එහෙනම් ඒක නිසා ඒක පැහැදිලිවම පේනවා පහුගිය වසර 2 3 4 ඇතුළතදී අපගේ වෘත්තිකයන් රට ඇර ගියාට අපිට රටට එන විදේශ විනිමය ඒ මට්ටමේම පවතිනවා. ඒක අර වෘත්තිකයන් රට ඇර ගියා නිසා වැඩි වෙලා නැහැ. ඉතින් ඒක නිසා මේ රටේ ඇත්තටම කියනවා නම් අපි ඉස්සරහට පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක ඉංග්‍රීසියෙන් කියනවා නම් existential threat එකක් තියෙනවා අපිට. අපේ රට කොහොමද මොන විදිහටද යන්නේ කියන එක. මොකද වෘත්තිකයන් රට වෙනුවෙන් කැප වෙන්නේ නැත්තම් රටකට ඉදිරි ගමනක් නැහැ. ඉතින් ඒක නිසා මම හැමතිස්සෙම අපේ ස්ටුඩන්ට්ස් යුනියන් එකත් එක්ක කියන කතාව තමයි අපි ඊටාම පුළුල් සංවාදයකට යොමු වෙන්න ඕනේ. ඒ සංවාදය ආරම්භ වෙනවා කියලා මට නම් පේන්නේ නැහැ. මොකද මම වසර කීපයක්ම මේ පිළිබඳව මේ අදහස් ඉදිරිපත් කරා. හැබැයි මට පේන්නේ නැහැ ඒ සංවාදය කොහෙවත් ආරම්භ වෙන විදිහක්. ඉතින් ඒක නිසා මම නැවත වරක් මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලා සිටින්නේ
මොකද අපි කොච්චර ගිහිල්ලා කිව්වත් 106ක් බජට් එකේ ඇලොකේට් කරන්න කියලා ඒක වැඩක් නැහැ. ඒක කරන්න පුළුවන් ඕනේ රජයකට පුළුවන්. මේ පොතේ ලියලා දෙන්න පුළුවන් 106ක් කියලා. හැබැයි ඒ 106 ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ කියන්නේ ඒවා අංක ගණිතයක කරන ගනුදෙනු විතරයි. ඕනේ කෙනෙක්ට ඕනේ බජට් එකක් හදලා පෙන්වන්න පුළුවන් මෙච්චර ගාණක් අපි ඇලොකේට් කරලා තියෙනවා කියලා. හැබැයි ඒක ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි අංක ගණිතය එක්ක නිකන් ඇත්තටම සෙල්ලම් කරන්නේ නැතුව නියම සංවාදයකට යොමු වෙන්න ඕනේ. ඒ සංවාදය ඉදිරියේ අලගලේ ඇති වෙන්න ඕනේ අපගේ සිතත් එක්ක. අපේ මොකක්ද අප වෙනුවෙන් අප මේ රට වෙනුවෙන් කරන කැපවීම මොකක්ද කියන එක පිළිබඳව සංවාදයක් තමයි ඕනේ. ඉතින් ඇත්තටම අද මම දකිනවා බොහෝ වෙලාවට පිට රට ගිය අය මේ රට කෙරෙන්න ඕනේ කොහොමද කියලා නොයෙකුත් උපදෙස් දෙනවා, අවවාද දෙනවා. හැබැයි ඒගොල්ලන් ඇවිල්ලා මේ රට කරන්න කොහොමද කරන්නේ කියන එක ගැන කිසිම අදහසක් නැහැ. ඉතින් ඒක නිසා අඩුම වශයෙන් ඉදිරි පරපුරවල් මේ පිළිබඳව මේට වඩා අවධානය යොමු කරලා අපගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අප විසින් කළ යුතු කැපවීම මොකක්ද? අපේ මේ රට වෙනුවෙන් මොකක්ද අප කර යුතු කැපවීම? අපගෙන් මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දේ මොකක්ද? අපගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරලා කියන එක ගැන පුළුල් කතිකාවක් ආරම්භ කරලා මේට වඩා සුබවාදී ගමනකට අපි මුළු රටම යොමු කරන්න ඕනේ. නැත්තම් ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට තියෙන්නේ අපගේ පැවැත්ම පිළිබඳව ප්‍රශ්නයක්. ඉංග්‍රීසියෙන් කියනවා නම් existential threat එකක් තියෙන්නේ. මොකද අපේ රට හදන එක ඉදිරි පරපුර වලට බාරයි. ඕන් ඒ කාර්ය බාරගත්තේ නැත්තම් මේ රට හදන්න කෙනෙක් නැහැ. ඉතින් මම හිතුවා මේ වචන ටික ඔබලාත් එක්ක බෙදා ගන්නවා කියලා අද නැවත වරක්. මොකද මේ අවසාන වතාව මම පීඨාධිපති වශයෙන් අරගලයක සමරුගමකදී මේ වගේ දේශනයක් කරන්නේ. ඉදිරි වසරවලදී මේ කාර්ය සාර්ථකව කරගෙන යාමට සියලු දෙනාටම හැකි වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. වසරක් පාසා අප සමග එකතු වෙන අපගේ සිසුවිරුවන්ගේ දෙමව්පියන් ඥාතිවරුන් සහ අනිකුත් සියලු දෙනා මම වෛද්‍ය පීඨය වෙනුවෙන් අපගේ සුභාශිංසනය ඔබට පතනවා. ඒ වගේම ඒ පිළිබඳව මම අපගේ කෘතඥතාවය ඔබට පළ කර සිටිනවා. ඒ වගේම නොනවරින් අපේ ශිෂ්‍යයන්ට මේ කාර්යයට උදව් කරන සියලු දෙනාටම ඩොක්ටර් අරුණ ඩොක්ටර් ගිෂාන්ත සාගරයක් තියෙනවා. ඕකේ. ඉතින් ඔබ සියලු දෙනාටම මගේ කෘතඥතාවය පළ කර සිටිනවා. ඉතින් බොහොම ස්තුතියි මට වචන ස්වල්පයක් කතා කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව. මගේ ගෙදර පොඩි වැඩ කටයුත්තක් නිසා මට මීට වඩා ඉන්න බෑ. මම 5 මාරට යනවා කියලා ආවේ. මම ඊට තව පැයක් විතර හිටියා. ඉතින් මට යන්න අවසර දෙන්න කියලා ඉල්ලමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.